ආයුබෝවන් නැවතත් ඔබ අප සමග සම්බන්ධ වන්නේ ඇඳගල පුරාවිද්‍යා ස්ථානයේ තවත් ස්ථානයක අසල සිටයි. මෙම ස්ථානයේ පිළිබඳව විස්තර ඔබ වෙත ගෙන ඒමට මත්තෙන් පොඩි දෙයක් ඔබ වෙත මා පැවසිය යුතුමයි. ලෝකයේ පිහිටි මුතු ඇටයක්කට සමාන කර ඉතාම ලස්සන වූ විස්මිත නිර්මාණකරුවන් සිටි දැනට අදටත් සිටින ලෝකයේ ප්‍රසිද්ධම රටක් වන මේ ශ්‍රී ලංකාවේ අපේ දැසට නෙත නොගැටුණු බොහෝ ඓතිහාසික වටිනාකමක් තියෙන බොහෝ ලස්සන බොහෝ විශිෂ්ට නිර්මාණයන් පවතිනවා කියන හොඳම සාධකය අද අප ඔබ වෙත ගෙනාවා. ඉතින් එවැනි විශිෂ්ට නිර්මාණයන් ඔබ වෙත ගෙනෙමින් යන මේ අපේ ගමනේ තවත් එවැනි විශිෂ්ට නිර්මාණයක් ඔබ හමුවේ තැබීමටයි මේ අපගේ සූදානම්. මේ විශිෂ්ට නිර්මාණය ඔබ වෙත ගෙනීමට පෙර මා ඔබට ඒ පිළිබඳව ඔබට පුංචි සඳහනක් කරන්නම්. එදා වලගම්බා රජුරෝ සොලින්ට විරුද්ධව සටන් වැඩ සොලින්ගෙන් පරාද වී පැමිණෙද්දී තමන්ගේ බිසවත් එක්ක පැමිණෙද්දී අර ඒ අස්ව කරත්තේ බර වැඩි නිසා අස්වැය ඉතා හිමින් ගමන් කරේ. ඊට පස්සේ වලගම්බා රජුරුවන්ගේ බිසව රටදැයට තියෙන ආදරේ නිසාම ඒ කරත්තෙන් බැහැලා අස්ව කරත්තෙන් බැහැලා තමන්ගේ ස්වාමියාට කිව්වා ඔබ ගොස් ජීවිතේ බේරාගෙන මේ රට නැවත එක්සේසත් කරන්න. එදා ඒ විදියට තම ජීවිතේ රැකගෙන මේ ලංකාව සොලින්ගෙන් නිදහස් කර ගැනීමට උරදුන්නු මේ අපේ රටේ ශාසනික ඉතිහාසයේ නගා සිටවන්න උත්සාහ කරපු ඒ වලගම්බා රජුරෝ එදා සැඟවි සිටි ස්ථානයේ එතුමන් විසින් විවේක සුවයෙන් ගත කර එතුමන්ගේ ශයනය ලෙස සැලකෙන ස්ථානයටයි දැන් අපි මේ පැමිණ සිටින්නේ. මේ ස්ථානය ගැන සඳහන් කිරීමේදී ඉතාමත් විශිෂ්ට වූ ආකාරයට මේ බැලූ බැලමට අපිට දකින්නට පුළුවන් ඇඳක ආකාරයට තමයි නිර්මාණය කර තිබෙන්නේ. ඒ නිසාම තමයි අපි මේ නිශ්චය කරේ මේ වලගම්බා රජතුමා විවේක ගැනීම සඳහා භාවිතා කර ඇඳ ලෙසට තමයි අපේ සැලකුවේ. හේතුව තමයි මේ ස්ථානයේ මෙය ඉතා ඇඳක් ආකාරයකටම නිර්මාණය කර තිබීම තමයි ඒට හේතුව. ඊට අමතරව ඔබට දකින්න පුළුවන් මේ ස්ථානයේ කිසියම් පිහිටීමක් තිබිලා තියෙන නමුත් කාලයත් සමග විනාශ වෙලා වූ අපේ නිදන් හොරු විසින් මේ කඩා බිඳ දමා හෝ තියෙන්නට ඇතැයි අපට සැකයක් පවතිනවා. ඇත්තෙන්ම මෙවැනි විශිෂ්ට නිර්මාණයන් රැක ගැනීම තමයි අපගේ පරම යුතුයකම, එකම යුතුයකම විය යුත්තේ. මේ ස්ථානයේදී අවසාන වශයෙන් මා ඔබගෙන් යමක් ඉල්ලා සිටිය යුතුයි. මෙවැනි ස්ථාන අපි අපේ මත පරපුර වෙනුවෙන් ඉදිරියට රැගෙන යා යුතුයමයි. ඊට අමතරව මේ ස්ථානය ගැන සඳහන් කිරීමේදී මේ ස්ථානයේ බොහෝ දෙනෙක් ඇත්තෙම සඳහන් කරොත් බොහෝ දෙනෙක් මේ ස්ථානය පිළිබඳව කිසිම දැනීමක් නැහැ. ඒට හේතුව තමයි මේ ඉතාමත් දුෂ්කර මාර්ගයකින් තමයි මේ ස්ථානයට එන්න තියෙන්නේ. එතකොට ඊට අමතරව මේ ස්ථාන සොයා ගැනීමට පවා හරිම අපහසුයි. අපි ගොඩක් අමාරුවෙන් මේ ස්ථාන පොඩි අඩිපාරවල් වලින් ඇවිල්ලා තමයි හොයාගත්තේ. ඉතින් තව කාලයක් යනකොට මේ ස්ථානය දියුණු මට්ටමකට එන්න නම් අපගේ මතු පරපුරට මේ දේවල් රැකගෙන දායාද කරන්නම් මේ ස්ථාන අනිවාර්යෙන් අපි නගා සිටිය යුතුයි කියන දේ මා මේ අවස්ථාවේදී ඔබ වෙත සඳහන් කළ යුතුයමයි. මොකද මේ ස්ථාන හරියාකාරව සංරක්ෂණය කරලා මේ පාරවල් සංවර්ධනය කරලා එතකොට මේ ස්ථාන බලන් දීමට මහ ජනතාවට පහසුකම් සැලසුවා නම් මේ ස්ථාන මීට වඩා ප්‍රසිද්ධ වෙනවා. ඇත්තටම මෙවැනි විශිෂ්ට නිර්මාණයක් මෙවැනි ප්‍රදේශයක පැවතීම පවා අපි හැමෝටම ඌව වෙල්ලස්සේ මිනිස් හැටියට අපිට හරිම ආඩම්බරයි. 1818 කැරල්ලට උර දීපු අපේ මුතුන් මිත්තෝ හිටියේ ඒ මුතු මිත්තන්ගෙන් පැවතෙන මිනිස්සුන් අදටත් ජීවිතුන් අතර ඉන්නවා.
ඉතින් අපේ අතීත මුතුන් මිත්තන්ගේ ඒ විශිෂ්ට නිර්මාණයන් රැකගෙන ඉදිරියට දායාද කරමු. ඒත් එකම තව දෙයක් කියන්න ඕන. අද අපේ රටේ පවතින බොහෝ ස්ථාන පරිසර දූෂණයට ලක් කරමින් පවතිනවා. ඒට හේතුව මේ පැමිණෙන සංචාරකයන් Taman ගෙනෙන කැලි කසල, සිගරට් පෙට්ටි ආදී බොහෝ දේවල් තැන තැන දාලා දිනවා. මේ ස්ථානෙත් අපි ටැංක් කිහිපයකම එවැනි පොලිතීන්, බිස්කට් කවර වගේ දේවල් ගෙනෙන දේවල් දමලා දාලා ගිහිල්ලා තිබුණා. ඉතින් මෙවැනි දේවල් කරලා අපේ මේ පුරාවිද්‍යා ස්ථාන නැතිකරන්න, විනාශ කරන්න එපා. ඒ දේවල් අපි රැක ගන්න ඕන. ඒ නිසා මෙවැනි ස්ථාන අපි රැකගෙන අපේ මතු පරපුරට දායාද කර අපේ මේ පුංචි ශ්‍රී ලංකාව ලස්සන දිවෙනක් කරලා හෙට බිහිවෙන අපේ පරපුර වෙනුවෙන් අපේ මෙහෙය අපේ වගකීම අපි හරිකාකාරව ඉටු කරලා රටදයට ගෞරවයක් අත්දින ලබා දෙන ආකාරයට කටයුතු කරලා අපි සතුටින් මේ ජීවන ගමනේ ගමන් කර යුතුයි කියන අදහස ඔබ හමුවේ තබමින් අපි අද මේ ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකමක් තිබෙන මේ ස්ථානයේ ඉඳලා අපි ඔබෙන් සමුගන්නවා. ඒත් එක්කම ඉදිරියේදී මෙවැනි පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව අපි නැවතත් අපිට ඉඩකඩ තියෙන ආකාරයට ඉඩකඩ තිබුණු වෙලාවක මෙවැනි පුරාවිද්‍යා ස්ථානයකට ඔබ රැගෙන යාමට බලාපොරොත්තු වෙමින් අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ගොඩාක් ස්තුතියි. ත්වන් සරණයි.